දරුවෝ ගොඩක් බේරගෙන තියෙනවා. ඒ බේරගත්තු දරුවෝන්ගේ වීඩියෝස් තමයි මේ දැන් දාලා තියෙන්නේ. මම කරනවා අනිවාර්යයෙන් මේ කරන කෙනා අල්ලනවාමයි. කොච්චර දැනුවත් කිරීම කළත් මගේ නමින් තියෙන ෆේක් accounts වලට අහු වෙන්න එපා කියලා ඒක දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක දාන්නේ මම ආදරින් ඔයාලා වෙනුවෙන්. ඉතින් මේ පුංචි දරුවෝ වෙනුවෙන් මම දාපු වීඩියෝස් ටික අරගෙන ඉවර වෙලා ඒක account details ටික වෙනස් කරලා අම්මගේ තාත්තගේ දාලා දුන්න account details වෙනස් කරලා මගේ නමින්ම fake account හදාගෙන ලොකු ස්කෑම් එකක් යනවා. අය අහු වෙලක් තියෙනවා. මම දැනුවත් කිරීම ගොඩක් කළා. ඒ නමුත් දිගින් දිගටම අහු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක දාන්න හිතුවේ. ඉතින් මගේ නමින් followers ලා 200ක් 300ක් ඉන්න profiles මට නැහැ. ඉතින් ඕගොල්ලෝ චුට්ටක් donate කරන්න කලින් චුට්ටක් මේ profile එකට හෝ දාලා තියෙන link එකට ගිහිල්ලා බලන්න. මේ දාලා තියෙන ඇත්තම එකකින්ද කියලා. මොකද ගොඩක් donations ඕගොල්ලෝ හිතලා නොබලා හදවතට එකඟව විතරක් කරනවා. එහෙම නෙමෙයි මේක බුද්ධියනුත් බලන්න ඕනේ. මේ දාලා තියෙන account එක ඇත්ත එකක්ද මේ සිද්ධිය ඇත්තක්ද මේ හැමදේම හොයලා බලලා තමයි දැන් donate කරන්න ඕනේ. ඉතින් මේ ඇත්තටම බුදුම කලකිරීමක් තියෙන්නේ මේ සම්බන්ධව. මොකද අපි හදවතින් කරපු දෙයක්. දරුවෝ ගොඩක් බේරගෙන තියෙනවා. ඒ බේරගත්තු දරුවෝන්ගේ වීඩියෝස් තමයි මේ දැන් දාලා තියෙන්නේ. මේ දරුවෝ ඉතා හොඳින් ඉන්නවා ගෙවල් වල. හොඳ වෙලා. දැන් මේ පරණ වීඩියෝස් අරගෙන තමයි ඒ වගේ account details add කරලා වෙනස් කරලා මෙහෙම කරන්නේ මගේ නමින් fake accounts හදාගෙන. ඒ සම්බන්ධව මම මුලින් පොලිසියට පැමිණිලි කරා. ඊට පස්සේ සයිබර් ක්‍රයිම් එකට පැමිණිලි කළා. දැන් යන්න පුළුවන් උපරිම දැනට ගිහිලා තියෙන මම CCID එකට ගියා ඊයේ දවසේ. ඉතින් අනිවාර්යයෙන් මෙතනින් සහතිකයක් දුන්නා මේක කරන කෙනා අනිවාර්යයෙන්ම අල්ලනවා. මේක ඊටාම ලේසි වැඩක් කියන එක. සහ මේක මේ fake accounts ටිකට මුදල් යොමු කරපු කවුරු හරි ඉන්නවා නම් මට පුළුවන් නම් personally message එකක් දාලා තියන්න. මෙහෙම මුදල් යොමු කළා. මට ඒකේ slip ටික විතරක් වැදගත්. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. අනිවාර්යයෙන් මේ කරන කෙනා අල්ලනවාමයි. මොකද මේකම ගොඩක්ම මේ account වලින් use වෙන මේ වීඩියෝ දෙක මේ පුංචි දරුවා මේ නේතන් එයා ඉතා හොඳින් ඉන්නවා දැන් මේ වෙද්දි. ඉතින් මේ දරුවට තවත් මුදල් අවශ්‍ය නැහැ. එහෙම වීඩියෝ එකක් යනවා නම් ඒක බොරු. ඉතින් ඒ වගේම මේ ඉන්නේ අපේ උණුවරනේ පුංචි දරුවගේ වීඩියෝ එක. මේ වීඩියෝ එකත් ඒ ස්කෑමර් මේ විදිහටම දානවා. ඉතින් මේ දරුවත් ඉතාම හොඳින් ඉන්නවා දැන් අද ඉතාම සුවෙන් හොඳ වෙලා. ඉතින් මේ දරුවන්ට ආයේ මුදල් අවශ්‍ය නැහැ. ඉතින් මෙහෙම යනවා නම් මේක බොරුවක්. ඉතින් ඔයගොල්ලෝ චුට්ටක් බලන්න මේ සැලකිලිමත් වෙන්න මේ කියන්නේ මම දාන වීඩියෝස් වල විතරක් නෙවෙයි තවත් කාට හරි ඩොනේට් කරනවා නම් ඉතා හොඳින් හොයලා බලන්න. මොකද ලංකාවේ මේ වෙනකොට සෑහෙන ස්කෑම් ප්‍රමාණයක් වෙනවා. කලාකරුවන්ව යූස් කරගෙන ස්කෑම්ස් වෙනවා. ඒ වගේම සාමාන්‍ය විදියට යන ස්කෑම්ස් ගොඩාක් තියෙනවා. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න. මොකද මේ කාලේ හරිම මට හිතා ගන්න බෑ මේ මිනිස්සු මේ විදියට. ඉතින් තමන්ට අතපය හතරක් දීලා තියෙනවා හම්බු කරගෙන කණ්ඩ. දෙමව්පියෝ හොඳට හදපු නේද? එහෙම තියෙද්දී මේ වගේ ජරා විදියට හම්බු කරන්න ඕනේ නෑ නේද? නේද? ඒක අර මිනිස්සෙක් වුණාම පිරිමියෙක් වුණාම අභිමානයක් තියෙන්න ඕනේ තමන්ට. තමන් උපයන දෙයින් තමන් හම්බු කරලා කන එක සාධාරණ උපයගෙන කන. ඉතින් හරිම කැතයි මේ වැඩේ. කවුරු වුණත් ඔයාට අනිවාර්යෙන් දඩුවම් නියතයි මේ වතාවේ නම්.